මස් මාළු ඕනෙම නෑ සෝයා මීට් වලිනුත් පිකල් හදන්න පුළුවන්. කල් තියාගෙන කන්නත් පුළුවන් නිසා මේ රෙසිපි එකට නම් ඔයා ගොඩක් කැමති වෙයි. වැඩි දෙයක් උයන්න හිතෙන්නේ නැති දවසට මේ වගේ රෙසිපි නම් මරු. එන්නකො එහෙනම් හදන විදිය බලමු. මුලින්ම මම භාජනයකට සෝයා මීට් පැකට් එකක් කඩලා දාගන්නවා. ඔයාට කැමති හැඩයක සෝයා මීට් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ග්‍රෑම් 80ක් තියෙනවා. ඒකටම අපි හොඳට උතුරව ගත්ත උණු වතුර ටිකක් සෝයා මීට් වැහෙන ප්‍රමාණයට දාගන්න ඕනේ. ඒක පෙඟෙන්න තියලා ඊළඟට අවශ්‍ය දේවල් ලෑස්ති කරගමු. මෙතන තියෙන රම්පේ කරපිංචා ඊට අමතරව ඉඟුරු සුදු ලුණු මම මේ වගේ ඉඟුරු දිග අතට හීනියට කපා ගත්තා. සුදු ලුණුත් පෙති කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ අමු මිරිස් තියෙනවා මේ වගේ දෙකට මැදින් පලාගෙන තමයි කපා ගත්තේ. විනාඩි 15කට පස්සේ සෝයා මීට් ටික මේ වගේ හොඳට පෙඟිලා තියෙන්නේ. දෙපාරක් විතර හොඳට හොදලා වතුර මිරිකලා අයින් කරගන්න. කලින් කපාගත්තු සුදුලුණු ඉඟුරු ටික දැන් අපි බැදගමු. රන්වන් පාට වෙනකන් මේ ටික අපි බැදගත්තට පස්සේ අයින් කරගෙන ඊළඟට කරපිංචයි රම්පේ බැදගන්න ඕනේ. හොඳ සුවඳක් ආවහම ඒ ටිකත් අයින් කරන් අමු මිරිස් ටිකත් බැදගමු. අමු මිරිස් මේ ගානට බැදුනහම මාරම රසයි ක්‍රිස්පීට තියෙනවා. ඊළඟට වේලපු මිරිස් ටිකකුත් මම බැදගන්නවා. රස වැඩි කරගන්න රටකජ ටිකකුත් බැදගත්තා. ඔයා කැමති නම් දාගන්න අනිවාර්ය නැහැ. ඊළඟට අපි සෝයා මීට් ටික බැදගමු. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියන් මේ දේවල් බැදගන්න. ගානට සෝයා මීට් ටික බැදුනහම මේ වගේ ක්‍රිස්පීට තියෙන්නේ. මික්ස් කරගන්න ලේසි වෙන්න මම බැදගත්තු ඔක්කොම දේවල් ටික එකම භාජනයකට තමයි දාගත්තේ. මේකට අපි මිරිස් කුඩු, කෑලි මිරිස්, බැදපු පහේ ටිකක් සහ ලුණු රස අනුව දාගෙන තව අන්තිමට විනාගිරි තේ හැන්දකුත් දාගන්න ඕනේ. මිරිස් දාගනිද්දී ඔය සැර කන ප්‍රමාණයට දාගන්න. දැන් ඉතින් මේක හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. ඔයාට කැමති නම් කලින් බැදගත්තු තෙල් එකෙන් මේස හැන්දක් දෙකක්